Ciao, අද කතා කරමු sempre සහ spesso කියන වචන දෙක ගැන. මේ වචන දෙක ගැන නිතරම මගෙන් මැසේජ් කරලා අහනවා මේ වචන දෙකෙන්ම කියන්නේ එකම දේද කියලා. නැහැ. මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් මොකද්ද මේ වචන දෙකේ තේරුම කියලා. Lucia viene a scuola sempre in ritardo. Lucia viene a scuola sempre in ritardo. ඊට පස්සේ මං කියනවා Lucia viene a scuola spesso in ritardo. Lucia viene a scuola spesso in ritardo. මේ වාක්‍ය දෙකේ වෙනසක් තියෙනවා. පළවෙනි වාක්‍යයෙන් මම කියන්නේ Lucia නිතරම පාසලට එන්නේ පරක්කු වෙලා. දෙවැනි වාක්‍යයෙන් මං කියන්නේ Lucia බොහෝ විට පාසලට එන්නේ පරක්කු වෙලා කියලා. ඉතින් අපිට මේ අවස්ථා දෙකටම sempre කියන වචනේවත් එහෙම නැත්නම් spesso කියන වචනේවත් භාවිතා කරන්න බෑ. මොකද අපි sempre භාවිතා කරන්නේ නිතරම සිදුවෙන දෙයක් ගැන කියන්න, spesso භාවිතා කරන්නේ බොහෝ විට සිදුවෙන දෙයක් ගැන කතා කරන්න. ඉතින් ඔයා මේ වචන දෙකේ වෙනස දැනගෙන හිටියද? කැමති නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද මට මේ වැඩසටහනට සපෝට් එකක් වශයෙන් මම ඔයගොල්ලන්ගෙන් ඒක ඉල්ලා සිටිනවා. චාෝ.